දින නියම කර සිදු කරන తాවකාලික පැවිද්ද ධර්මයට විනයට එකඟද නැත? කෙටිම පිළිතුර මොකද්ද? తాවකාලික පැවිද්ද ධර්මයට විනයට එකඟ නැත. ඇයි? අපි මහාන වෙනකොට ඉල්ලන්නේ පැවිද්ද කොහොමද? සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චි කරණත්තාය ඉමං කාසාවං ගහෙත්වා පබ්බාජේත මම් භන්තේ අනුකම්පං උපාදාය. කවදාවත් ඒක ඉල්ලනවද? සබ්බ දුක්ඛ නිස්සරණ මාසයකට කියලා එහෙම ඉල්ලන්නේ ඈ. සබ්බ දුක්ඛ නිස්සරණ කාලිකං කාලයකට අවුරුද්දකට එහෙම ඉල්ලන්නේ. තේරුණාද? සබ්බ දුක්ඛ නිස්සරණ සියලු දුකින් අත මිදෙන්න. මාසයක් දුකින් අත මිදෙන්න ඈ. නෝන රට ගිහිල්ලා එනකන් තේරුණාද? එහෙම එකකට මහාන වෙන්න ඉල්ලන්න බෑ. ඔය එකතරා කාලයක එක්තරා ස්වාමීන් වහන්සේ නමක් එක්ක මගේ හරි ද්වන්ද සටනක් ගියා. උන්වහන්සේ දාලා තියෙනවා Facebook එකේ ලිපියක් తాවකාලික පැවිද්ද පිළිබඳව මේ උනන්දු කරවීමට මිනිස්සුන්ට ලිපියක්. උන්වහන්සේගේ ස්ථානේ తాවකාලික පැවිද්ද කරනවා කියලා. මොකක්ද ඒකට අරගෙන තියෙන්නේ? සත්ත දින්න තේරාපදානය කියලා ආපදාන පාළියේ තියෙන මොකද්ද? එක කතාවක්. ආපදාන පාළිය කියන්නේ ත්‍රිපිටකයේ තියෙන හරිද? කුද්දක නිකායේ ආපදාන පාළියේ තියෙන එක කතාවක් අරගෙන තියෙනවා භික්ෂුවගේ කතාව. සත්ත දින්න තේරාපදාන. ඒ කියන්නේ එක කෙනෙක් මහාන වෙලා දවස් 7කින් ගෙදර කට්ටිය කතා කරපු නිසා ගෙදර කවුරුත් රැක ගන්න කෙනෙක් නැහැ කියලා ගෙදර ගිහිල්ලා. සිවුරු ඇරලා ගෙදර ගිහින්. පස්සේ මම ඒකට ලිපියක් ලිව්වා. ඒ සත්ත දින්න තේරාපදානයේ යනු දිගටම පැවිදි වෙන්නට මහාන වූ භික්ෂුවක් ප්‍රශ්නයක් නිසා දින 7කින් සිවුරු හැර ගියා මිසක දින 7ක් තුල සිවුරු හැර යන්නට පැවිදි වුණා නෙමෙයි. කතා දෙකක් නේ. දිගටම ඉන්න පැවිදි වෙලා 7න් යන එකයි දින 7කට පැවිදි වෙන එකයි දෙකක් නේ අම්මා. මට මේ හාමුදුරුවෝ කතා කරලා බැන්නනේ පළු යන්නේ. වහන්සේට වස් කීයද කියලා බැන්න. මං ගෝ හාමුදුරුවෝ වස් නෙවෙයි දවස් 3ක් කතාව ඇත්තනේ. ඒ සමග දෙන්නේ මං ගෝ හාමුදුරුවෝ ඉතින් වස් නෙවෙයි දවස් 3ක් මං කියන කතාව වැරදිද? ඇත්තනේ කතාව. හරිද? ඔබ වහන්සේට සමනුභාසන විනය කර්මය කරනවා කිව්වා. මං ගෝ හාමුදුරුවෝ ෆෝන් වලින් සමනුභාසන විනය කර්මය කරන්න බෑ කියලා. සමනුභාසන විනය කර්මය සංඝයා විසින් තුන් වැරද්දක් කරපු භික්ෂුවකට සංඝයා විසින් 3 යලක් සංඝ මැදට කැඳවා අවවාද දී ඒද පිළි නොගන්නේ නම් සංඝයා විසින් විනය කර්මයක් කරන්න ඕනේ. ඒකට සමනුභාසනය කියලා කියන්නේ. උන්වහන්සේ ඉතින් මං කොණ්ඩේ බැඳපු චීනෙක් කියලා. මං කොණ්ඩේ කපපු කිරිවත් උඩුවේ. හරිද? ඊට පස්සේ කට වහගත්තා. හැබැයි තාමත් తాවකාලික පැවිද්දේ තැන්වල කරනවා. කරනවා. ඒකෝර මම මේ කියන්නේ මේ ඒ කවුරුත් එක්කවත් හාමුදුරුවෝ එක්ක තරහකට නෙමෙයි. කාරණාව කියන්නේ මේක සාසනානුලෝම නෑ. ඒකෝර කෙනෙක් කියන මොකද්ද? අනේ ඉතින් කවදාවත් පැවිදි වෙන්න බැරි කෙනෙකුට හොඳ අවස්ථාවක් නේ. ඉතින් තව කවදාවත් පැවිදි වෙන්න බැරි කෙනෙකුට හත්තලා මේ ඕකේ කරන්නේ දසසිල් සමාදන් වෙලා ඉන්න එකනේ. දැන් සාමණේරයා කියලා කියන්නේ අලුත් කෙහෙම්මලක් නෑ. මොකද්ද? ඉතින් ආරණ්‍යට ගිහිල්ලා ඔක්කොම අතහැරලා අබිනිෂ්ක්‍රමණය කළ දසසිල් සමාදන් වෙලා හිටපන්කෝ. ඉන්න සති දෙක හරි. වැඩේ තියෙන්නේ මොකක්ද දන්නවද? හරිද? අස්වැය තුට්ටු දෙකට ගන්නත් ඕන. නේරංජන ගඟට උඩින් පනින්නත් ඕන. ඒ කියන්නේ මුන්ට ගෙදර ගෑනිත් ඕන. මහාන වෙන්නත් ඕන. ඇයි? සතියක් විතර හරි ෂෝක් වැඩේනේ. සතියක් විතර මහාන වෙලා ඉඳලා ආයෙ ගෙදර ගිහිල්ලා පෙන් කිලිනවා. ළමයි හදනවා. විලි ලැජ්ජ නැතු අතාරිනවා නම් ඒ කක්ක හැලිය අතෑරපිය. අතෑරලා වර මේකට. හරිද? තායිලන්තේ කරන්නේ. තායිලන්තේ කට්ටිය ලින්දේ පැන්න කියලා අපි පයින්නද කියන්නේ? තායිලන්තේ නෙමෙයි, බුරුමේ නෙමෙයි, නියන නෙමෙයි. ඩ්‍රිල් එක වුණත් වැරදි නම් වැරදි. මං කියන කතාව තේරුණාද? ආයි තායිලන්තේ කොලා කියලා අපි කරන්නේ. තායිලන්තේ කරන වැරදි අපි පෙන්නලා දෙන්න ඕන හරියට නම්. තේරවාදී මුදුන්මල් කඩබඳු මේ රටින් අපි කියනවා මොකද්ද මේක වැරදි?